මචං මෙන්න මේ මන්ද බුද්ධිකයේ කතාව පොඩ්ඩක් අහංකෝ. මරු කතාව. සිංහල බෞද්ධයන්ට වෙසක් සමරන්න, වෙසක් සතිය තුල සුරාසැල් වසා දමන්න, වෙසක් සතිය තුල මස්කඩ වහලා දාන්න මේ සියල්ල කළ යුතුයි. එතකොට මේ හජ්ජි උත්සවය වහාම ඔවුන්ට සාමකාමී විදියට ඔවුන්ගේ විදියට කරගන්න, ඒ කියන්නේ සත්තුන්ගේ බෙලි කපන්න නැතුව, සත්තුන්ව ඝාතනය කරන්න නැතුව කරගෙන යන්න අවශ්‍ය විදියට වැඩපිළිවෙල හජ්ජි සැමරුවට අපි කමන්නේ. හැබැයි සත්තු කපන්න එපා. සත්තුන්ව කපලා ඉවර වෙලා සත්ත්ව ඝාතනය කරන්න එපා කියන එක තමයි විශේෂයෙන්ම කියන්නේ ඉල්ලන්නේ. ඇබුල හුත්තික පුතෝ. තෝගේ මොකක් හරි මොලේ අවුලක් තියනවද? පකයෝ එක ආගමක නීතියට සහ ප්‍රතිපත්තියට අනික් ආගමේ ජනතාවට බල කරන්න බෑ. එහෙම කොයි රටේද බන් තියෙන්නේ එහෙම නීති? තෝ හදාගත්තේවද ඔය? පකයා. ගොන් කතා කියන්න එපා මීඩියා ඉස්සරහට ඇවිල්ලා. තොපි හදන්නේ කොහොම හරි කරලා ಜಾති ભેදය ඇති කරලා නේද? බලගේ මහවුන්ගේ ප්ලෑන් ඉතින් ඕවා නේද? ಜಾති ભેදය ඇති කරන එක. මේ මතක තියාගනින්. හරිද? තොපි වගේ පකයි ಜಾති ભેදය ඇති කරන්න හැදුවට අපි නම් ජීවිතේ ඉඳ තියන්නේ නැහැ. අන්න ඒක මතක තියාගනින් හොඳට. අනිත් එක වේසික පුතෝ. මුස්ලිම් ජනතාව හජ්ජි සමර්පුවාවේ ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඒ මිනිස්සු. හරිද? එතකොට මුස්ලිම් මිනිස්සු ඒ මිනිස්සුන්ගේ දැන් ඒ මිනිස්සු හජ්ජි සමරනකොට උඹලට කියනවාද ඌරු මරන්න එපා? මොකද අපේ ආගමේ මේ ඌරු මරන්න බෑයි කියලා කියනවද උඹලට? ඇබොල හුත්තෝ. එහෙම කියනවද තොපිලට? නෑ නේද? ඒ හින්දා මචං එක එක මිනිස්සුන්ගේ එක එක ට්‍රැඩිෂන් තියෙනවා එක එක ආගම් වලට. ඒ ට්‍රැඩිෂන් ටික ඒ මිනිස්සුන්ට කරගන්න දියන් උන්ගේ පාඩුවේ. නිකන් මැදියා බොරුවට ඇවිල්ලා මීඩියා වල ඇවිල්ලා ಜಾති ભેදේ නම් ඇති කරන්න එපා. මේ වගේ උන්ට මචං ගහපන්කෝ මචං ගූ ගෙවල් වලට ගිහිල්ලා. මේ වේසිකි පුතාලා සිරාවට මුන් ඇවිල්ලා මේ දේශද්‍රෝහියෝ මුන් ඇවිල්ලා. මේ මිනිස්සු නෙමෙයි ඔය එක එකාගේ කීමට තමයි ඔය මීඩියා ඉස්සරහට ඇවිල්ලා එන ටෝක් දෙන වේසිකි පුතාලා. කතා කරලා වැඩක් නැහැ මුන්. හරිද? මේ අනිත් එක මේ මතක තියාගනින්. මේ වෙසක් සමරන්න ඕන නම් ඒ ට්‍රැඩිෂන් එක ඒ විදිහට කරන්න පුළුවන්. හරිද? එතකොට මේ දැන් උඹලා වෙසක් සමරනකොට ඒ මිනිස්සුන්ට හජ්ජි සමරන්න බැයිද? එතකොට මේ මිනිස්සු හජ්ජි සමරනකොට එහෙනම් උඹලා ඌරු මරන්නත් බෑ ඒ දවස් ටිකේ. එහෙම අවුල්ද උඹට? එහෙම නෑ නේද? අවුලක්. ඒ හින්දා මං කියන්නේ හරිද? ಜಾති ભેදය අවුස්සන්න නැතුව පාඩුවේ පැත්තකටලා හිටාම් පකයා. අන්න එකයි කියන්නේ. අනිත් දේත් කියන්න ඕනේ මේ කවුද අපේ මුස්ලිම් කට්ටියට මේ හජ්ජි සමරනකොට ඕගොල්ලෝ එක තැනකට ගෙනල්ලා ඒ මොනවද ඕගොල්ලන් කරන්නේ ට්‍රැඩිෂන්